අපි අපේ ජීවිතේ ගන්න ඉතා කුඩා තීරණයකින් අපේ සමස්ත ජීවිතයම වෙනස් වෙන්න පුළුවන්. උපතිස්ස කෝලිත කියන ඒ තරුණයෝ දෙදෙනා පුරුද්දක් විදිහට ගිරග්ග සමජ්ජය බලන්න යනවා. අපි වර්තමානය හා ගත්තොත් යම්කිසි මියුසිකල් ෂෝ එකක් නැත්නම් නයිට් ක්ලබ් එකක් මේ විදිහට එවැනි වූ අතීතයේ පැවිදි යම්කිසි උත්සවයක් නැටුම් ගැයුම් ආදියෙන් යුක්ත ඒ ගිරග්ග සමජ්ජය බලන්නට ඒ කාලේ ඒ තරුණියන් රැස් වෙනවා. එතෙක් දවසක් මේ උපතිස්ස කෝලිත තරුණයන් දෙදෙනාට හිතෙනවා මේ මොහොතේ මේ ඉන්න හැමෝම තව අවුරුදු 100ක් යද්දී මේ ස්ථානයේවත් ඒ කියන්නේ ඒ අය නැති වෙනවා නේද? එයාලගේ පැවැත්ම අවසන් වෙනවා නේද කියලා. ඉතින් මේ කුඩා සිතුවිල්ලෙන් මේ දෙන්නට හිතෙනවා මේ ජීවිතයේ තියෙන අස්තිර භාවය. අපි කොච්චර සැප සම්පත් ලැබුවත් මේ හැම දෙයකම පැවැත්ම තව සියවසක් යද්දී, කියන්නේ අවුරුදු 100ක් යද්දී එතන ඉන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. හැමෝගෙම පැවැත්ම අවසන් වෙනවා. ඒ විතර්කයන් සමගම මේ තරුණියෝ දෙදෙනාට අවශ්‍ය වෙනවා යථාර්ථයක් හොයන්න, විමුක්තියක් හොයන්න. ඒ හේතුවෙන්ම ඒ තරුණයන් ජීවිතයේ යථාර්ථය සොයන්නට ගිහින් අවසානයේ ඒ ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර ශ්‍රාවක තත්වයට පත් වෙනවා. ඒ වගේමයි මේ උපතිස්ස කෝලිත තරුණයන් දෙදෙනාගේ මුල් ගුරුවරයෙක් වෙන ඒ සංජය පරිබ්‍රාජකයා. මේ තරුණයන් දෙදෙනා ඒ බුදුරජාණන් වහන්සේ සමීපයට යන්නට කලින් තමන්ගේ ගුරුවරයාට දැක්විය යුතු ගරුත්වයක් වශයෙන් ඒ සංජය කියන ගුරුවරයාටත් ආමන්ත්‍රණය කරනවා. කියන්නේ ආරාධනා කරනවා බුදුරජාණන් වහන්සේ හමු වීමට යමු කියලා. ඒ මොහොතේදී ඒ සංජය පරිබ්‍රාජකයා පවසනවා මේ ලෝකේ මෝඩයන් තමයි බහුතරයක් ඉන්නේ. ප්‍රඥාවන්තයින් අල්පයි. ඉතින් ප්‍රඥාවන්ත පිරිස ශ්‍රමණ බවත් ගෞතමයන් ළඟට ගියපුදින් ඒ බහුතරයක් වූ මෝඩයන් වෙනුවෙන් මම රැඳෙනවා. ඉතින් මේ එකම එක තීරණයේ හින්දා ඒ සංජය පරිබ්‍රාජකයාගේ ජීවිතේ විනාශ වෙලා යනවා. තමන්ගේ මෙලෝ ජීවිතයත් පරලොව ජීවිතයත් අයහපත් ආකාරයටයි සැකසෙන්නේ. ඉතින් සංජය පරිබ්‍රාජකයා ගත්තේ එක තීරණය නිසා ඒ සංජය පරිබ්‍රාජකයාට නිවන් දකින්නට නැත්තම් තමන්ගේ චතුරාර්ය සත්‍ය ධර්මය පූර්ණය කර ගැනීමට අවශ්‍ය හේතු සකසා ගන්නට තිබ්බ ඉඩ ප්‍රස්තාව නැති වෙලා යනවා. ඒ වගේමයි අපි ගත්තොත් ඒ අහිංසක තරුණයා ඉතාමත් ප්‍රඥාවන්තව තමන්ගේ ගුරුවරයා යටතේ ඒ ශාස්ත්‍රයන් හදාරමින් අවසානයේදී ඒ ගුරුවරයා ලබා දුන්න ඒ ගුරු පඬුරු කියන්නේ ඇඟිලි දහසක් ගෙනත් පූජා කරන්න කියපු ඒ එක දේ නිසා ඒ තරුණයාගේ අහිංසක කියන තරුණයාගේ සමස්ත ජීවිතයම විනාශ වෙනවා. ඉතා දක්ෂ ප්‍රඥාවන්තයෙක් වෙච්ච ඒ අහිංසක තරුණයා අවසානයේදී අංගුලිමාල විදිහට කියන්නේ ධාමරික ස්වභාවයකින් මිනිස්සු මරමින් ඇඟිලි එකතු කරනවා තමන්ගේ ගුරුවරයාට ගුරු පූජාව ලබා දෙන්න. හැබැයි ඒ වගේමයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක වාක්‍යයකින් මම නැවතිලා ඉන්නේ ඔබ නවතින්න. සරල තාමත්ම අපිට බැලුවොත් ඉතා සරල වාක්‍යයක්. හැබැයි ඒ වාක්‍ය තුල ඒ දේශනා තුල ගැඹුරු අර්ථය ඒ අංගුලිමාලට තේරුම් ගන්නට පුළුවන් වුණා. ඒ කුඩා නිමේෂයේදී තා කුඩා සංසිද්ධියෙන් ඒ අහිංසක එහෙම නැත්නම් අංගුලිමාල කියන ධාමරිකයාගේ ජීවිතය වෙනස් වෙලා අවසානයේදී ඒ බුද්ධ ශාසනයක්ම ගරු කරන අංගුලිමාල මහරහතන් වහන්සේ බවට පත්වන්නට එය හේතු වුණා. ඉතින් මේ කතාවන් මේ ජීවිතයන් වෙනස් වෙච්ච ස්වභාවයන් අපි බැලුවම ඒ ජීවිතේ වෙච්ච ඉතා කුඩා සංසිද්ධියක් මත සමස්ත ජීවිතයම ඒ පුද්ගලයන්ගේ වෙනස් වීමට භාජනය වෙනවා. බොහෝ පුද්ගලයන් විමුක්තිය කරා ඒ ජීවිතය
යොදවලා තිබෙනවා, නැත්නම් ගමන් කර තිබෙනවා, විමුක්තිය සාක්ෂාත් කර තිබෙනවා. ඇතැම් පිරිස් තමන්ගේ ජීවිතයේ විනාශ කරගන්නට ඒ ගත්ත කුඩා තීරණය හේතු වෙලා තියෙනවා. අපි වර්තමාන කාලේ ගත්තොත් ඒ පැවිදි වෙන ප්‍රජාවෙන් අපි ගත්තොත් පිරිසක් ඉන්නවා. එයාලගේ ජීවිතේ යම්කිසි කලකිරීමක් නැත්නම් දුකක් නැත්නම් පීඩාවක් හේතුවෙන් ධර්මයට යොමු වෙලා ඒ අනුව පැවිදි ජීවිතය ගත කරන පිරිස්. තව පිරිසක් ඉන්නවා ඒ ජීවිතයේ උපරිම තෘප්තිය ලබලා කාම සැප ඒ සියල්ලම අත්විඳලා ජීවිතේ තේරුමක් නැහැ. කියන්නේ කොච්චර සැප වින්දත් මේ තේරුමක් නැහැ, අවසානයක් නැහැ කියන ඒ අවබෝධය තියෙන පැවිදි වෙච්ච තව පිරිසක් සිටිනවා. අපි ගත්තොත් කෙනෙක් ජීවිතයේ දුකක් දැනුණොත්, පීඩාවක් දැනුණොත්, නැත්නම් ජීවිතේ තේරුමක් නැහැ කියන ඒ පීඩාකාරී ස්වභාවයෙන්, දුක් සහගත ස්වභාවයෙන් තමන්ගේ ජීවිතේ වැටිලා ඉන්න පිරිස් ඉන්නවා. ඒ අයට තමන්ගේ ජීවිතේ ගන්න පුළුවන් ඔප්ෂන්ස් තියෙනවා. එක්කෝ එයාලා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් සියදිවි නසා ගන්න හේතු හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් එයාලට පුළුවන් මේ දුක කියන එක මට ඇති වුණේ ඇයි? මේක ඇයි මට නවත්ත ගන්න බැරි? මොකද්ද මේකේ පදනම? බුදුරජාණන් වහන්සේ මේ දුක නැති කරන්න මාර්ගයක් කියවන එකෙන් මට මේ දුක නැති කරගන්න පුළුවන්. මේ ආකාරයෙන් තමන්ට තෝරගන්න පුළුවන් අවස්ථා තිබෙන ඔප්ෂන්ස් තියෙනවා. ඒ වගේමයි කෙනෙක් ඉන්න පුළුවන් තමන්ගේ ජීවිතේ උපරිම සැප සම්පත් ලබලා, උපරිම කාම සම්පත් ලබලා, උපරිම ජීවිතේ විඳලා. එහෙම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං උපරිම සැප වින්දත් මට මේක ඇති මේ තව සැප හොයන්නමයි හිත යන්නේ. කොච්චර සැප වින්දත් මං කොච්චර මුදල් වියදම් කරත් මට ඕන දෙයක් ගන්න පුළුවන්. හැබැයි මේක ඉවරයක් වෙන්නේ නැහැ. මේ තුලින් කෙනෙක්ට කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. එවැනි භික්ෂුන් වහන්සේලා අපිට මුණ ගැසිලා තිබෙනවා. ඉතින් ඒ අයටත් අවසානයේදී කලකිරීමක් එනවා ජීවිතේ. අපි කොච්චර මුදල් හම්බ කරත්, කොච්චර කම් සැප වින්දත් මෙහි අවසානයක් නැහැ. ඒ තුලින් පීඩාවක් විඳිනවා. ඉතින් එවැනි පුද්ගලෙක්ටත් පුළුවන් අවශ්‍ය නම් තමන්ගේ ජීවිතයේ මත්ද්‍රව්‍ය වලටම විනාශ කරලා දාන්න. නැත්නම් ඒ නොනිමෙන ආසාවක් වෙන, ඉවර වෙන්නේ නැති ආසාවක් වෙන ඒ කාමයට තමන්ගේ ජීවිතේම යොදවන්න පුළුවන්. එහෙම නැත්නම් කෙනෙක්ට පුළුවන් සියදිවි නසාගෙන. අපි දන්නා සමහර බටහිර ලෝකයේ ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයන් සියදිවි නසා ගන්නවා. සමහර අයගේ හේතුව තමයි එයාලා ජීවිතේ විඳලා තේරුමක් නැහැ. එයාලට අවශ්‍යයි ජීවිතේ තේරුමක් හොයන්න. අවසානයේදී තෝරගන්නේ සියදිවි නසා ගැනීම. ඒ වගේම තව කෙනෙක්ට පුළුවන් මම සැප වින්දා. සිද්ධාර්ථ කුමාරයාත් මේ විදිහටම මීටත් වඩා සැප වින්ද පුද්ගලයෙක්. සිද්ධාර්ථ කුමාරයාත් සංකත වෙච්ච සැපයන් අතහැරලා අසංකත සැපයක් හොයාගෙන ගියා. ඉතින් මමත් උත්සාහ කරන්න ඕනේ, මමත් try කරන්න ඕනේ අසංකත සැපේ හොයන්න. ඉතින් ඒ හේතුවෙන් කෙනෙක් මේ ජීවිතේ යථාර්ථය නැත්නම් අසංකත සැපය හොයලා පැවිදි වෙන පිරිසකුත් ඉන්නවා. මේ හැමෝටම ජීවිතේ ඒ අවස්ථාවේදී Tamanට තෝරා ගැනීමට ඔප්ෂන්ස් නැත්නම් අවස්ථා තිබෙනවා. ඒ අවස්ථා වලින් එයාලා තෝරගත්තේ එයාලගේ ජීවිතේ නිවැරදිම තීරණය. ඒ වගේ අපේ ජීවිතේ තා කුඩා දෙයකින් අපේ සමස්ත ජීවිතයම වෙනස් වෙන්න පුළුවන්. හරියට එක මහද්වීපයක සමනලයෙක්ගේ අත්තටු ගැසීමෙන් තවත් මහද්වීපයක සුළි කුණාටුවක් ඇති වෙන්න පුළුවන් කියන ඒ බටර්ෆ්ලයි එෆෙක්ට් එක වගේ. ඉතින් අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. අපි අපේ ජීවිතේ ගන්න තීරණයන් නිවැරදි ආකාරයෙන් ගන්න. ඒ වගේමයි අපි ඇසුරු කරන පුද්ගලයන් අපේ ජීවිතයට කොහොමද බලපෑම් කරන්නේ? මේ පුද්ගලයා සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද? අපි අපේ දෙමාපියන්ට කොහොමද සලකන්නේ? අපි අපේ මිත්‍රයන්ට කොහොමද සලකන්නේ? මම මගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන මොකද්ද අරන් තියෙන පියවරයන්? මම මගේ ලෞකික ජීවිතය ගැන තියෙන සීමාවන් මොනවාද? මගේ ලෞකික ජීවිතේ මගේ සැලසුම් මොනවාද? මම මගේ ආධ්‍යාත්මික ලෞකික ජීවිතයන් සමබරව පවත්වාගෙන යන්නේ කොහොමද? මගෙන් සමාජයට වෙන වගකීම් ඉටු වෙලාද? මේ විදිහට තමන් පිළිබඳ නැවත ස්වයංව විමසන්න ඕනේ.
ඒ වගේමයි තමන්ගේ ජීවිතයට සිද්ධ වෙන්න පුළුවන් යහපත් දේවල් සඳහා සමහරවිට කුඩා පියවරක් වෙන්න පුළුවන්. ඒ පියවර අපි තියන්නට බය නැති වෙන්න ඕනේ. සමහරවිට අපි අද තියෙන ඉතා කුඩා පියවරක් අනාගතයේදී විශාල දෙයක්, කියන්නේ විශාල වූ යම්කිසි විමුක්තියක්, විශාල වූ නිවනක්, විශාල වූ සැපතක් ලබන්නට හේතු වෙන්න පුළුවන්. තෙරුවන් සරණයි.